SS Slam Zone YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ WWE ආයතනයෙන් පවත්වන Saturday Night Main Event එක ගැන. මේ Saturday Night Main Event එක කියන්නේ WWE ආයතනයෙන් පවත්වන PLE එකක් නෙමෙයි. ඒ වගේම Raw SmackDown වගේ එපිසෝඩික් ෂෝ එකකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ඉවෙන්ට් එක හඳුන්වන්නේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් විදිහට. සාමාන්‍යයෙන් WWE PLE එකක් පැය 3-4ක් වැනි කාලයක් පැවතෙන අතර මේ Saturday Night Main Event එක තියෙන්නේ පැය 2ක වගේ කාලයක්. ඒ වගේම මේ Saturday Night Main Event එක හුඟක් පරණ ඉවෙන්ට් එකක්. ඉස්සර ඉදම තිබ්බා. කාලයක් මේ ඉවෙන්ට් එක තිබ්බේ නෑ. ඊට පස්සේ 2024 දෙසැම්බර් මාසේ ආයෙත් මේ ඉවෙන්ට් එක රිටර්න් වුණා. ඒ රිටර්න් එකෙන් පස්සේ ෂෝස් දෙකක් අපිට බලා ගන්න හම්බුණා. දැන් 2025 මැයි 24 වෙනිදා තුන්වෙනි ෂෝ එක බලා ගන්න පුළුවන් රිටර්න් එකෙන් පස්සේ. ඒ වගේම කලින් පැවති ෂෝ වල අපිට සුපිරි මැච් ටිකක්ද බලා ගන්න හම්බුණා. කෝඩි රෝඩ්ස් vs කෙවින් ඕවර්ස්, ගුන්තර් vs ජෙයි උසෝ වගේ සුපිරි මැච් ටිකක් කලින් පැවති ඉවෙන්ට් වලදී අපිට බලා ගන්න හම්බුණා. ළඟදී පැවැත්වෙන අලුත්ම Saturday Night Main Event එකටත් සාමාන්‍යයෙන් හොඳ මැච් ටිකක් ඇඩ් වෙලා තිබෙනවා. කලින් පැවති ෂෝස් වලට වඩා සුපිරි මැච් ටිකක් මේ පාර අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කලින් පැවති Saturday Night Main Event වල වඩා මේ පාර තියෙන Saturday Night Main Event එක ගොඩක් දුරට සාර්ථක වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් අපි මේ පාර තියෙන Saturday Night Main Event එකේ මැච් කාඩ් එක, ඒ වගේම දිනන්නේ කවුද, ප්‍රෙඩික්ෂන්ස්, මේ ඔක්කොම විස්තරාත්මකව කතා කරමු. රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි මුලින්ම කතා කරමු ජෝන් සීනා සහ ආර්තුරුත් අතර තියෙන තරගය ගැන. ජෝන් සීනා සහ රැන්ඩි ඕර්ටන් අතර පැවති බෑක්ලෑෂ් තරගයෙන් පස්සේ බෑක්ලෑෂ් පෝස්ට් ෂෝ එකේදී ජෝන් සීනා ආර්තුරුත්ට ඇටැක් කිරීම තමයි මේ තරගය ඇඩ් වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ. රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනා අතර පැවති බෑක්ලෑෂ් තරගය අතරතුර රැන්ඩි ඕර්ටන් ජෝන් සීනාට පන්ච් කික් එකක් එල්ල කරන්න හදනකොටම ඒකට බාධා කරන ආර්තුරුත් තරගයේ මැදට මැදිහත් වෙනවා. ඒකෙන් පස්සේ ජෝන් සීනා ආර්තුරුත්ගේ සහයත් ඇතිව ඒ තරගය ජය ගන්නවා. ඊට පස්සේ බෑක්ලෑෂ් එකෙන් පැවති පෝස්ට් ෂෝ එකේදී ආර්තුරුත් සුබපතන් එනවා ජෝන් සීනාගේ ජයග්‍රහණයට. ඊට පස්සේ ජෝන් සීනා ආර්තුරුත්ට ඇටිටියුඩ් ඇඩ්ජස්ට්මන්ට් පහරක් එල්ල කරමින් ඔහුට ඇටැක් කරනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ තරගය Saturday Night Main Event එකට ඇඩ් වුණේ. මේ තරගය තරමක් විශේෂ මැච් එකක්. ඒ ආර්තුරුත්ගේ චයිල්ඩ්හුඩ් හීරෝ වෙන ජෝන් සීනා සමග ඔහු තරගවදින නිසා. ගොඩක් කට්ටිය කියන්නේ ආර්තුරුත් කොමඩියන් කෙනෙක් හින්දා මේ මැච් එක වැඩ කර නැති වෙයි, අපිට හොඳ මැච් එකක් බලා ගන්න බැරි වෙයි කියලා තමයි හැමෝම කියන්නේ. නමුත් මේ මැච් එක තරමක් ඉන්ටරෙස්ටිං වෙයි කියලා හිතනවා. ඒ වගේම ගොඩක් එන්ටර්ටේනින් මැච් එකක් වෙයි. සාමාන්‍යයෙන් අන්ඩිස්පියුටඩ් චැම්පියන්ෂිප් එකට පවත්වන තරඟ වගේ පවර්ෆුල් හොඳ තරගයක් බලා ගන්න බැරි වුණත් සාමාන්‍යයෙන් හොඳ ඉන්ටරෙස්ටිං මැච් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මේ තරගයේ 100% ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් තරගය ජයගන්නේ ජෝන් සීනා කියලා. ආර්තුරුත් කොහොමදවත් දිනන්නේ නැහැ. අනික ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි මේ තරගය ඉවර වුණාට පස්සේ ආර්තුරුත් නිසා ජෝන් සීනා ඉමෝෂනල් වෙලා ෆේස් ටර්න් එකක් ගනී කියලා. ඒක ඒ වුණාට එච්චර විශ්වාස කරන්න අමාරුයි. කොහොම වුණත් මේ තරගය අනිවාර්යෙන් ජෝන් සීනා ජයග්‍රහණය කරන බව කියන්න පුළුවන්. 100% ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු ජෙයි උසෝ සහ ලෝගන් පෝල් අතර වර්ල්ඩ් හෙවිවෙයිට් චැම්පියන්ෂිප් එකට තියෙන තරගය ගැන. මේ තරගය ගොඩක් දුරට සාර්ථක වෙයි කියලා හිතනවා. ගොඩක් හොඳ මැච් එකක් බලා ගන්න පුළුවන් වෙයි. පසුගිය රෝ ඉවෙන්ට් වලදී
ජේ යුසෝ සහ ලෝගන් පෝල් අතර පැවති ආරවුල් සහ ලෝගන් පෝල් බැක් ස්ටේජ්ගේදී ජේ යුසෝට කරපු ඇටැක් කිරීම් මේ තරගය ඇඩ්වෙන්න හේතුවක් වෙනවා. මේ තරගය ගැන කතා කරන්න තරම් විශේෂත්වයක් නෑ. ඒ වගේම ජේ යුසෝ මේ තරගය ජයග්‍රහණය කරමින් වර්ල්ඩ් හෙවිවෙයිට් චැම්පියන්ෂිප් එක රිටේන් කරගනී කියලා හිතනවා. ඒ වගේම පසුගිය රෝ ඉවෙන්ට් එකකදී ගුන්තර් පැවසූ ආකාරයට මෙම තරගය ජයගන්නා කෙනා ඔහු සමග සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකෙන් පස්සේ පවතින රෝ ඉවෙන්ට් එකකදී තරග වදින බව ඔහු පැවසුවා. ඉතින් ජේ යුසෝ ලෝගන් පෝල් එක්ක තියෙන තරගයේදී ජයග්‍රහණය කරමින් ගුන්තර් සමග වර්ල්ඩ් හෙවිවෙයිට් චැම්පියන්ෂිප් එකට රෝ ඉවෙන්ට් එකේදී තරඟ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ජේ යුසෝ මේ තරගය ජයග්‍රහණය කරයි කියලා හිතනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ තියෙන අනිත් තරග දෙක පිළිබඳව. ඒ ඩ්‍රීව් මැකින්ටයර් vs ඩේමියන් ප්‍රීස් ස්ටීල් කේජ් මැච් එක සහ සෙත් රොලින්ස් and බ්‍රොන් බේකර් vs සැමි සයින් සහ CM පංක් අතර තියෙන තරගය. එතකන් channel එක subscribe කරලා තියාගන්න.